මට හිමි පළාත් මේ දිස්ත්‍රික් සම්බන්ධ කරපු චෙයාමන් විදියට වාහනයක් හිමි ඉන්ධන ප්‍රමාණයක් හිමි. අද වෙනකන් ඔබට හොයලා බලන්න පුළුවන් මම ඉන්ධන එක ලීටරයකටවත් රුපියලක්වත් අරගෙන නැහැ. දැන් අවුරුද්දකුත් මාස 5ක් වෙනවා മന്ത്രി වෙලා DCC චෙයාමන් වෙලා මම ඉන්ධන ලීටරයක්වත් අරගෙන නැහැ. අපි කැපකිරීම කරනවා. අපි දරා ගන්නවා. අපිට ප්‍රශ්න තියෙනවා. හැබැයි අපිට තෘප්තියක් තියෙනවා මේ රට දැන් නැගිටින්න පටන් ගන්න තියෙනවා. ජනතාව නැගිටින්න පටන් ගන්න තියෙනවා. ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් වෙන දිශාවට යමින් තියෙනවා. හොරකම නවත්තලා තියෙනවා. ගමනක් යන්න පටන් ගන්න තියෙනවා. සිංහල දෙමළ මුස්ලිම් අපි ඔක්කොම ජාතික සමගිය ඇතුලේ ගොඩනැගීමෙන් පවතිනවා. ඒ අතරේ මෙහි කලබල වෙච්ච ආදේකුත් ඉන්නවා. ඉන්දියාවෙන් බැඳපු ඉන්දියාවෙන් බැඳලා ආපු මෙහි ඉන්න දෙමළ ජනතාවගේ නායකයෙක් කියාගත්තු කෙනෙක්. මේ දවස්වල පොඩ්ඩක් මිනිස්සුන්ට කිපිලා තියෙනවා. ජනාධිපතිතුමා වතු ජනතාවට කම්කරු ජනතාව වෙනුවෙන් මලේගම ජනතාවට පඩි වැඩි කරනකොට මොකද වෙලා තියෙන්නේ? ජනාධිපතිතුමාට පුළුවන් නම් ආරක්ෂක එක විතරක් එන්නලු කොහෙටද? නුවරඑළියට. ජනාධිපතිතුමා නුවරඑළියට එන්න එයාගෙන් අවසර ගන්න ඕනේ නැහැ. ජනාධිපතිතුමා ආරක්ෂක නැතුව තමයි ගොඩක් වෙලාවට එන්නේ. ඒ නිසා දැන් ගොඩක් සතුරු කලබල වෙලා තියෙනවා. රට නැගිටිනකොට රට ශක්තිමත් ගමනක් යන්න සූදානම් වෙනකොට පරාජිත දේශපාලඥයන්ට දැන් වියරු වැටලා තියෙනවා. උන් හිටිතෙන් අමතක වෙලා තියෙනවා. නම් දොඩවන්න පටන් අරන් තියෙනවා. පිස්සුවෙන් වගේ කටයුතු කරමින් ඉන්නවා. ඒ පිස්සුව තව මාස 6-7ක් යනකොට අපි සම්පූර්ණ හොඳ කරනවා. ඒ පිස්සුව සම්පූර්ණව ලංකා දේශපාලනයෙන් අපි අයින් කළා දානවා. ජනතාවාදී පාලනයක් අපි ගොඩනගනවා. ස්ථිර වශයෙන්ම මේ ගමන අපි නවත්තන එකක් නෙමෙයි. මේ අවුරුදු 5කින් 10කින් එහෙම එකක් නෑ. අපි එන්න ජනතාව අපි කෙරේ දිනා ගන්න දාලා ජනතාවගේ ප්‍රශ්න ටික සියල්ල විසඳනවා. එතකොට ඔය බොරු බේගල් කියන කුමන්ත්‍රණ කරන පරාජිත දේශපාලනචට ලංකාවේ හැර වෙන ඕන රටක පදිංචි වෙන්න අවස්ථාව එයාලටම තෝරගන්න අවස්ථාව හම්බෙනවා. ජනතාව විසින් ඔවුන් ප්‍රතික්ෂේප කරලා ඉවරයි. ඉදිරියේදී ඊටු ටිකක් ප්‍රතික්ෂේප කරන අපි වැඩ කරනවා.